අයියේ ෆෝන් කොහමද? ෆෝන් හොඳයි මල්ලි යාතින් ඉන්නවා. යාතින් ඉන්න මගුලන් නෙමෙයි ඇහුවේ. ගණන් කොහමද? ගණනුත් හොඳයි අවුලන්නේ. ගණන් කියපන්. ඔව්. ගණන් නම් මල්ලි එක එක ගණන් වලින් තියෙනවා. මල්ලිට මොකක්ද ඕනේ ෆෝන් එක? අයියේ මම ෆෝන් එකක් ගන්න නෙමෙයි ආවේ. එහෙනම් ටච් එක දාගන්න. මේ නම් මොන මගුලකටද ෆෝන් වල ගණන් ගන්න? මොකක්ද જાති? ජාතිය නම් දන්නේ නැහැ අයියේ. මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මේක තමයි. ඈ? මේක ටච් වෙන්නේ? අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතියකෝ මේකට ටච් වෙන්නේ නැහැ. ඒක තමයි ඇයි තියෙන ප්‍රශ්නේ ටච් වෙන්නේ නැහැ. ඊයකෝ මේක බටන් ෆෝන් එක මේක කොහොමද ටච් වෙන්නේ නැහැ? ඊයේ වුණානේ. ඈ? ඌ. තව සීරේ මොනවද බීලිටි? අඩි. අයියේ කොහොමද දන්නේ මම බීලිටි කියලා? අනේ මල්ලි පවුනේදී ඵලයන් මල්ලි. අයියේ මේ ඒක නෙමෙයි. iPhone හදනවා. මං iPhone විතරක් නෙමෙයි ඕන ෆෝන් එකක් හදනවා. මන් ළඟ 6S එකක් තියෙනවා. බැරි වෙයිද? ඒකේ කැමරාවට සිනමැටික් දාගන්න. අර පස්ස බොද වෙන්නේ. ඈ? ඌ. අයියෝ. අනේ බුදු මල්ලි. මට කියලා උඹේ අම්මට රමණේ කරගන්න දු ඵලයක්. වමනේ? මට කියලා දු ඵලයක්. මීයාගේ කැමතිම ආහාරය කොත්තුමි. මීයාගේ කැමතිම අතුරුපස මීයඹ. මීයාගේ කැමතිම ගීතය වන්නේ මී පිරුණු සුවඳ මල්වනි. ඔයාලා දන්න දේවල් ලියන්න. නරක දේවල් ලියන්න එපා. මොනවද ලියලා තියෙන්නේ? මීයාගේ ආසම වර්තයෝ තිංග පේර. මීයාගේ ගම මීගම. ඒක ගැලපෙනවා. මීයාගේ කැමතිම අය මීයා චිමි මුත්තා. මීයා කැමතිම කෑම මීපසන. මීයා කැමතිම අඹ මීයඹ. මීයා දිනවද මීවද. මීයාගේ කෙල්ල මීයා කලීෆා. මීයා කැමතිව මල බග්මි. මීයාගේ ක්‍රෂ් එක නෙත්මි. මීයාට කෙලවුනම මේ අනේ මහත්තයෝ මේ මගේ මුවා මහත්තයෝ ඔය පැත්තට ආවද? මේ වා රෝල් නම්බරේ වන්නකොට කතා කරනවා මේ මෙහෙ දීලු පිටියේ. ආ දීලු පිටියේද? ඔව්. දීලු පිටියේ තමයි මහත්තයෝ මුවා ආවේ. මගේ මුවා දීලු පිටියට ආවා ඒකයි බැලුවේ ඔය පැත්තට ආවද කියලා. මම 30 කතා කරන්නේ. 30? ඔව්. එහෙම කිව්වම මම දන්නේ නැහැ. අයියනේ කාවන් 30?